ආයුබෝවන් දෙගලතිරිය රජමහා විහාරස්ථානයට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. කෑගල්ල බුලත්කුපිටි මාර්ගයේ කිලෝමීටර් 16ක් වගේ පැමිණෙන විට ඔබට මේ විහාරස්ථානයට ගමන් කරන මාර්ගය දැක ගන්න ලැබෙනවා. මාබෝපිටිය හන්දියෙන් හැරිලා කිලෝමීටර් 2ක් පමණ එනකොට ඔබට විහාර මාවත කියලා පන්සලට එන මාර්ගය දැක ගන්න ලැබෙනවා. විහාරස්ථානයට ඇතුල් වෙනකොටම විශේෂයෙන්ම මෙහි සඳහන් කරලා තියෙන දෙගලතිරිය ගල් පර්වතය ඔබට දැක ගන්න ලැබෙනවා. ඉතින් මේ ස්ථානයේ පවතින ප්‍රමාණයෙන් කුඩා වූ බෝධිරාජානන් වහන්සේ. ඉන් අනතුරුව මෙහි විශේෂිතම අංගය වූ දෙගලතිරිය ලෙන් විහාරය ඔබට දැක ගන්න ලැබෙනවා. මේ දෙගලතිරිය රජමහා විහාරස්ථානයේ චෛත්‍ය රාජානන් වහන්සේ. මේ චෛත්‍ය ගැන කතා කරනකොට වෙනත් පන්සල්වල පිහිටන චෛත්‍යයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වෙන අතර එහි ධාතු ගර්භය ඇතුළටම ගමන් කරන්න හැකියාව ලැබෙන විදිහට සකස් කරලා තියෙනවා. චෛත්‍ය මළුවට ආවහම ඊටාම නිස්කලංක පරිසරයක සුන්දරත්වය විඳ ගන්න හැකියාව ලැබෙනවා. වගේම වටපිටාව ඉතා අලංකාර ලෙස දක්නට ලැබෙනවා. චෛත්‍ය ඇතුළට ඇතුල් වන ස්ථානයේ මේ විදිහට සඳකඩ පහනකුත් ඒ දෙපසින් පුන් කලස් දෙකකුත් නිර්මාණය කරලා තියෙනවා. චෛත්‍ය රාජානන් වහන්සේ ඇතුළට ඇතුළු වෙනකොටම බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා තැන්පත් කරන ලද ගල් කුළුණක් මෙහි ස්ථානයේ පවතිනවා. චෛත්‍යයේ ඉහළ කොටසට වන්න, ඒ කියන්නේ චෛත්‍ය වහලය වගේ පේන කොටසේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතයේ අවස්ථාවන් චිත්‍රයට නගලා තියෙනවා. චිත්‍ර නිර්මාණ ශිල්පියා ඊටාම අලංකාරවත් ලෙස මෑත කාලයට ගැලපෙන ආකාරයෙන් මේ නිර්මාණය කරලා තියෙනවා. මේ විහාරස්ථානයේ ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේට අයත් වුවත් මේ චෛත්‍ය මෑත කාලයේ බිහි වූවක්ද යන්න අපිට ඇත්තටම ඒ ගැන අදහසක් නැහැ. බැලූ බැල්මට පෙනෙන්නේ මෑත කාලයේ ඉදි වූ චෛත්‍ය රාජාන් වහන්සේ නමක් විදිහටයි. මේ ඔබ දකින්නේ චෛත්‍ය තුල පිහිටන හිඳි පිළිම වහන්සේ. ඉතින් කොපමණ අවරාශ්මිය වැඩි අවස්ථාවකදී වුණත් ඔබට මෙහි පැමිණ ඉතාම හොඳින් වන්දනාමාන කටයුතු කරගන්න හැකියාව ලැබෙනවා. මොකද චෛත්‍ය ඇතුළට චෛත්‍ය ගර්භයට ගිහිල්ලා වන්දනා කරන්න පුළුවන් නිසා. සබරගමුව පළාතේ තෙත් පරිසරයක් හිමිවන නිසා දෝ මෙහි නාකොස් වැනි ගස් වර්ග ඊටාම හොඳින් වර්ධනය වෙලා වැවිලා තියෙනවා. ඔබ දකිනවා එහා පැත්තෙන් තවත් ගස් වර්ග ගොඩාක් තියෙනවා. ඒ කියන්නේ මෙය ගම්මානය තුල වනාන්තරය වගේ. ඒ කියන්නේ ජනාකීර්ණතාවයක් ඇත්තේම නැහැ. ඈතින් තමයි ගෙවල් කිහිපයක් දක්නට ලැබෙන්නේ. චෛත්‍ය රාජාන් වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අපි ලෙන් විහාරයේ පැවති භූමියට පැමිණුණා. ලෙන් විහාරයේ විශේෂත්වය වන්නේ කලින් වීඩියෝ වල මම සඳහන් කරන ලද ලෙන් විහාරෙමින් ගලින් ගුහාවක් හැදිලා ඒ ගුහාව තුල පිහිටි විහාරයක් නෙමෙයි මේක. මේ දිගු ගල් පර්වතය ආධාර කරගෙන වහලය ලෙස යොදා ගනිමින් තමයි මේ විහාරය සකස් කරලා තියෙන්නේ. මෙහි පැමිණි අවස්ථාවේදී විහාරස්ථානයේ දොර වහලා තිබුණා. එක් පැත්තකින් විෂ්ණු දේවාලයක් පිහිටලා තියෙනවා.
මේ විහාරස්ථානය ඇතුළත 1950-40 වගේ ශතවර්ෂයන්ට අයත් කාලයේදී නිර්මාණය කරන ලද චිත්‍ර පවතින බව කියනවා. ඒත් එකම ජනප්‍රවාදවලට අනුව ඒ චිත්‍රවලට යටින් ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේට ඒ කියන්නේ විහාරස්ථානය ආරම්භ කරපු කාලයේදීම ඇඳපු චිත්‍ර මතුවලා තියෙනවා කියලා කටකතාවල් ජනප්‍රවාදවල සඳහන් වෙනවා. ඔබ මේ දකින්නේ බෝධිරාජාණන් වහන්සේ වටා පැවතින අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමාවල් තැන්පත් කරලා සකස් කරන ලද බෝධි මණ්ඩපය. ඉතින් දෙගනතිරිය රජමහා විහාරස්ථානයේ දෙගල් දොරුව ගල් තලාවට පිවිසෙන මාර්ගයයි ඔබ මේ දකින්නේ. ගල්තලාව ඉහළින් ගාන්ටාරයක් කුළුණ පවතිනවා. ඔබට මෙහි පහළ සිට ගාන්ටාරය නාද කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රදේශයටම ගාන්ටාරය පිහිටලා තියෙන ස්ථානයත් එක්ක ප්‍රදේශයටම ශබ්දය ඇහෙන විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. මේ තින්නේ ලෙන් විහාරයේ බිත්තියක්. මේ පැත්තෙන් වගේම අනිත් පැත්තෙනුත් ඇතුළට එන්න පුළුවන්. මේ දෙගල් දොරුව ගල්තලාවට නගින පටු මාර්ගය. මේ මාර්ගය දිගේ තමයි ඉහළට යන්න තියෙන්නේ. කෑගල්ල නගරෙන් කිලෝමීටර් 15ක් 17ක් පමණ දුරින් පිහිටි මේ විහාරය වෙත ළඟා වෙන්න ගම හරහා පිහිටි මාර්ගයක් භාවිතා කරන්න පුළුවන්. වනාන්තර වගාබිම් කඳු සහ ගල් පර්වත අතරින් ගමන් කරන මේ මාර්ගය විහාරස්ථානය වෙත පැමිණෙන සංචාරකයාට සහ පැතිමතුන්ට සිත් සනසවන අත්දැකීමක් ගෙන දෙනවා. අතීත පුරාවෘත්තයන්ට අනුව මේ ස්ථානයේ ගල් පහණක් පැවති බව සඳහන් වෙලා තියෙනවා. ඉතින් ගම්මානයේ ජනතාවට ආරක්ෂාව සලසන ආකාරයෙන්ොත් කවුරු හෝ පුද්ගලයෙක් අතරමං වුණොත් ඔහුට මඟ කියා දෙන ආකාරයටත් මේ ගල් පහණ දැල්ුණා. මුළු ගම්මානයේටම ඊටම සුවිශේෂී ආරක්ෂාවක් මෙයින් ලැබුණා. සතුරු ආක්‍රමණ ලැබුණ අවස්ථාවලදී මේ ගල් පහණ නිවා දැමූ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙලා තියෙනවා. මොකද මේ කාලේ ලංකාවේ රාජ්‍යත්වයට පත් වෙලා හිටියේ දිට්ඨගාමිනී අභයහෙවත් වලගම්බා රජතුමා. ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසේ රජ කරපු රජතුමා සතුරු ආක්‍රමණ ආපු අවස්ථාවලදී සැඟව සිටිමින් මේ ගල් ගුහා ආශ්‍රයේහි සැඟව සිටිමින් පලා ගියා. ඉතින් ඒ වෙලාවේදී ජනතාවට ආරක්ෂාව ලබා දෙන්නත් රජතුමාගේ ආරක්ෂාව ලබා ගැනීමටත් මේ ගල් පහණ නිවා දැමූ බව සඳහන් වෙලා තියෙනවා.
ඉතින් ඔබ මේ දකින්නේ දෙගල්තොරුව ඉතා පටු ඉතා අලංකාර ගල් තලාවට නගින මාර්ගය. ඔබ මෙහිදී ඉතාම ප්‍රවේශම් සහිතව ගමන් කරන්න ඕන. මොකද මෙතන ගල් ශක්තිමත් විදිහට නෙමේ පිහිටන්නේ, සෙලවෙනවා. ඉතින් අපිත් ඉතාම ප්‍රවේශමෙන් අඩිය තියලා උඩට ගමන් කරා. අවට පරිසරයේ සුන්දරත්වය මේ ස්ථානයේ සිටම දැක ගන්න ලැබෙනවා. මොකද ගල් පර්වතයේ උඩට ගොඩ වුණේ නැතත් මෙහිදී ඔබ දකින්නේ මේ භූ විෂමතාවය අනුව මෙය ඉතා උස් තැනක පිහිටනවා. ඒ නිසායි. ඉතින් කල උඩට නැග්ග ඔබට මේ ආකාරයට ගන්ඨාර කුළුණ, පහලින් බෝධිරාජාණන් වහන්සේ, ලෙන් විහාර මළුව දැක ගන්න ලැබෙනවා. ඔබට පේනවා ඉතාම පටුයි මේ මාර්ගය. ඉතින් ඔබ ඉතාම ප්‍රවේශමෙන් ගමන් කළ යුතුයි. පහළ බලනකොට අඩි 50ක් 60ක් වගේ පහළින් තමයි විහාර මළුව දැක ගන්න ලැබෙන්නේ. ඉතින් ඉතාම පටු වෙලා තියෙන මේ මාර්ගය සමහර තැන් අඩි 4ක් 5ක්වත් පළලින් යුක්ත වෙන්නේ නැහැ. අඩියක් අඩි 2ක් වගේ තමයි පළල තියෙන්නේ. ඉතින් ඔබ ඉතාම සැලකිල්ලෙන් මේන් ගමන් කරන්න ඕන. විශේෂත්වය වන්නේ උඩට ගලට නගින්න අවශ්‍යතාවයක් නැහැ. මේ තැනට නැග්ගට පස්සේ කෙලින්ම ගල් පර්වතයේ ගල් තලාව තමයි තියෙන්නේ. ඔබට එහි තමයි ගමන් කරන්න තියෙන්නේ. මීටර් 500ක් වගේ දිගින් යුක්ත වෙනවා. ඒ කියන්නේ කිලෝමීටර් භාගයක් වගේ ගමන් කරන්න තියෙනවා. ගමන් කරන ගමන් වටපිට සුන්දරත්වයේ ඊටාම අලංකාරවත් බව දැක ගන්න ලැබෙනවා. ඔබට දකින්න ලැබෙනවා ඈතින් කඳු යායවල්. ඒ බලගල් කන්ද, ඒ වගේම බලල්ල, ඒ වගේ කඳු යායවල් තමයි මේ ඔබට දැක ගන්න ලැබෙන්නේ. සපාක් සෞන්දර්ය සුන්දරත්වය විඳගන්න කැමති ඔබට ඉතාම අගනා ස්ථානයක් කියලා හඳුන්වන්න පුළුවන් මේ ස්ථානය. නැවත නැවත මතක් කරනවා නම් ඔබ ඉතාම ප්‍රවේශම් වෙන්න ඕන මේ ස්ථානෙට පැමිණෙනවා. ඉතාම අලංකාර ෆොටෝස් ගන්න, ස්වභාව සෞන්දර්යයට ආදරය කරන ඔබට ඒ සෞන්දර්යය විඳ ගනිමින් ඡායාරූප ලබා ගන්න මෙහිදී හැකියාව ලැබෙනවා. ඔබට හිතෙන්න පුළුවන් මේ ස්ථානය නුවර ඒ වගේ මේක උඩරට ප්‍රදේශයේ පිහිටලා තියෙනවා කියලා. හැබැයි මේක උඩරට ප්‍රදේශයට මායිම් වෙලා. ඒ කියන්නේ කෑගල්ල සබරගමුව දිස්ත්‍රික්කයේ තමයි මෙය පිහිටලා තියෙන්නේ. ඔබට පේනවා මේ ඉහළට මතුවලා තියෙන ගල් කොටස්. හැබැයි මගේ අදහස නම් මේ ස්ථානවලට නගින්නේ නැතුව යන එක තමයි ගොඩක් හොඳ. මොකද පහළ භයානකයි.
පහළ බලන්න බය කෙනෙක් නම් ඔබ මේ ස්ථාන වලින් පහළ නොබලා යන එක තමයි හොඳ. නැත්නම් ඔබ ධෛර්යවන්තයි නම් ඔබට හැකියාව තියෙනවා නම් එහෙම බැලුවට ප්‍රශ්නයක් නැහැ. මොකද මුල් වතාවට පැමිණෙන ඔබ ටිකක් ආරක්ෂිත වෙන්න ඕන. හිත චකිතයටපත් වෙන නිසා. සමහර වෙලාවට මට හිතුණා නිකන් අලියෙකුගේ පිට උඩ ඇවිදිනවා වගේ. ඒ වගේ හැඟීමක් තමයි දැනෙන්නේ. ඇත්තටම සංචාරක ආකර්ෂණය ලැබිය යුතුම ස්ථානයක් කියලා හැඳින්වන්න පුළුවන්. මොකද ඒ තරමටම පරිසරය සුන්දරයි. ඒ තරමටම හිත නිස්කලංක වෙනවා මේ ස්ථානයට පැමිණීමෙන්. හැබැයි වර්ෂාව අධික කාලවලදී මේ පැමිණීම එතරම් සුදුසු නැහැ. මොකද මේ ස්ථානයේදී අපිට හමු වුණා කිහිප දෙනෙක් මේ ප්‍රදේශයේ කට්ටිය. ඒගොල්ලන්ගේ අදහසට අනුව මේ ගල් තලාවේ දිය සෙවල මතුවෙනවා වර්ෂාව පතිත වෙනවත් එක්කම. ඉතින් මෙතරම් ප්‍රපාතයක් තියෙන ගල් තලාවක එවන් කාලයක ගමන් කිරීම ඉතාම නොසුදුසු බව තමයි මට නම් හැඟෙන්නේ. මිනිස් වාසස්ථාන බව තහවුරු කරමින් බල්ලෝ මේ හරිය ගැවසෙනවා. ඉතින් බයක් වෙන්න දෙයක් නැහැ. නමුත් ඉතින් පහළට වැටුණොත් ඔබගේ ජීවිතය ඔබටයි. ඒ නිසා ඔබ ප්‍රවේශම් විය යුතුයි. හිතන්න ඉර පැසගෙන එන වෙලාවට එහෙම නැත්නම් හිරු නැකගෙන එන අවස්ථාවකදී මේ ස්ථානෙට ගියොත් ඔබට මොන තරම් චිත්තාකර්ෂණීය දර්ශනයක් දැක ගන්න ලැබෙවිද කියලා. අතරම අපි මෙතෙන් යනකොට දවල් 12ට 1ට වගේ ඇති. ඉතින් ඒ නිසා හැබැයි ඒ වෙලාවේදී වැඩි අවු රශ්මියක් තිබුණේ නැහැ. අහසත් පොඩක් අඳුරු වලාකුළු වලින් බර වෙලා තිබුණේ. නැතිනම් මෙතන ඉතාම අලංකාර ලෙස දර්ශන දැක ගන්න ලැබේවි. ඔබ මේ දකින්නේ දිට්වා සුලිකුණාටුවෙන් විනාශයට පත්වන ස්ථානයක්. මේ කන්ද මේ ස්ථානයේ නාය ගිහිලා තියෙනවා. හැබැයි සතුටින් දැනුම් දෙන්න ඕන ඔබට මේ ස්ථානයේ අවට කිසිදු නාය යාමක්වත් කිසිදු අනතුරක්වත් අපිට දැක ගන්න ලැබුණේ නැහැ.
ඉතින් අපට ගොඩක් පුදුමයි මේ වගේ ලස්සන ස්ථාන අපගේ ගම්මාන වෙලත් පවතිනවා කියන දේ හිතට එනකොට. ඉතින් ඔබ කොළඹ දිශාවේ සිට එනවා නම් පැය දෙකමාරක් වගේ යනකොටත් නුවර දෙස සිට එනවා නම් පැයක් ඇතුළතදී හෝ මෙතෙන්න පැමිණෙන්න පුළුවන්. ඔබ කෑගල්ල අවට කෙනෙක් නම් ඉතාම ඉක්මනින් මෙතෙන්න එන්න පුළුවන්. ඔබට මම නැවත සඳහන් කරන්නම් කෑකල්ලේ සිට කිලෝමීටර් 16ක් කෑගල්ල ටවුන් එකේ ඉඳලා කිලෝමීටර් 16ක් බුලත්කෝපිටිය මාර්ගයේ පැමිණෙනකොට මාකෝපිටිය හන්දියෙන් ඉහළට ගමන් කරනවා කිලෝමීටර් 2ක් වගේ. ඉන් අනතුරු දකුණු අත පැත්තට වෙන්න ඔබට දකින්න ලැබෙනවා විහාර මාවත කියලා බෝඩ් එකක්. ඒ බෝඩ් එක ගාවින් ඉහළට එනකොට මේ දෙගලතිරිය රජමහා විහාරස්ථානය දැක බලා ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඔබට මම අවසාන වශයෙන් ආරාධනා කරන්නේ ඔබ පැමිණෙන්න මේ රජමහා විහාරස්ථාන දැක බලා ගන්න, වැඳ පුදා ගන්න, විහාරස්ථාන පිරිසිදු කරන්න, ඔබ ඔබේ ජීවිතයට කුසල් එක්රැස් කරගන්න. සුන්දර ස්ථාන නරඹන්න, ඡායාරූප ලබාගෙන ජීවිතයට සමරු මතකයන් එක් කරගන්න. ඔබ සියලු දෙනාටම සුභාශිංසන ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්. ආයුබෝවන්. Don't forget to like and subscribe.